ඔයාලට කොහොමද? ඔක්කොම හොඳින් ඉන්නවා ඇති කියලා විශ්වාස කරනවා මං අද ෆ්‍රයිඩ් රයිස් හැදුවේ මේ බාස්මති හාල් එකෙන් නෙවෙයි වෙනම හාල් එකකින් හැදුවේ මේ තඹපු හාල් වලින්. හරිනම් ඉතින් බාස්මති හාල් වලින් තමයි හදන්න ඕනේ. මම බාස්මති හාල් වලින් හැදින මේ අපිට කන්න හැදුවේ ළමයිට කන්න නෙවෙයි. මේක මං ඉස්සෙල්ලා බත් එක ලුණු චූට්ටයි පොල් තෙල් තේ හැන්දකුයි දාලා බත් එක වෙනම උයාගත්තා. ඒ උයාගෙන ඉවර වෙලා මේ කැරටුයි ලුණුයි සුදු ලුණුයි හොඳට පුංචිවට කැපුවා පේන්නේ නැති වෙන්න. ඒ කරලා ඉවර වෙලා ලුණුයි සුදු ලුණුයි ටෙම්පරාදු වෙනකන් ඉඳලා තමයි මම මේ කැරටුයි ග්‍රීන් පීස් 8යි දැම්මේ. බත් එක හොඳට මෙරි වෙනකන් උයන්න ඕනේ. සාමාන්‍ය බත් එක ඉදුණාම ගන්න. ඒ මොකද මේ ෆ්‍රයිඩ් රයිස් හදනකොට ඒ බත් ඒ රසණයටත් බත් එක හරියනවා. ඒකින්ද බත් එක සාමාන්‍ය ඉදුණකොට මම වතුර පෙරෙව්වේ නෑ. වතුර පෙරන්නේ නැතුව තමයි ගත්තේ. වතුර ඇඟිලි පුරුක් ගන්නට තියලා තමයි ගත්තේ. මම බලන්න. මම ළමයිට මස් දාලා මැකරෝනියා හැදුවා. අපිට ෆ්‍රයිඩ් රයිස් හැදුවා. මේකට ලීස් කොලයි ලීස් තිබුණෙත් නෑ ලුණු කොළ මොකුත් තිබුණෙත් නෑ. ඒ වුණාට ඉතින් හොඳට රසට හැදුවා. ගම්මිරිස් කුඩුයි ලුණු කුඩුයි විතරයි පාවිච්චි කරුවේ. මැගි සුප් කැට අනම්මනම් මොකුත් පාවිච්චි කරන්නේ නෑ මෙහි. මම ඉතින් ලුණු කුඩුයි ගම්මිරිස් කුඩුයි දාලා තමයි රස කරගත්තේ. අපිට මටයි අර ඉතියෝපියා ළමයාටයි කනවා නම් අපි මිරිස් දාලා කෑල් මිරිස් දාලා ගන්නවා. පිලිපීනිය කට්ටිය කන හින්දා එයාලා කන්නේ නෑනේ. ඒක හින්දා මං කරපු වැඩේ මේ ගම්මිරිස් කුඩුයි ලුණු කුඩු චුට්ටක් විතරයි දැම්මේ. අපිට අම්මිරිස් කරලා කපලා කනවා. මොකද කරන්නේ ඉතින්. හැමෝම මේක විදිහට කන්නේ නෑනේ නේද? ඔයාලා ඔක්කොම කරදර නැතුව හොඳින් ඉන්නව ඇති කියලා මං හිතනවා. හැමෝටම කරදරයක් නැතුව හොඳින් ඉන්න ලැබේවා කියලා මං රැයතවල් ප්‍රාර්ථනා කරනවා. ඒ මොකද මෙහි තියෙන තත්ත්වෙත් විදිහට. කිසිම රටක ඉන්න ලංකාවේ කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා. මන් දාලා තියෙන්නේ ගෝවා තිබුණෙත් නෑ. ලුණු කොලවත් ලීස් කොලවත් තිබුණේ නැති නිසා මං කැරටුයි ග්‍රීන් පීස් ඇට දාලා විතරයි හදලා තියෙන්නේ. ෆෝන් එකේ ෆොටෝ ගොඩාක් තියෙනවා ඩිලීට් කරන්න ඕන. මොකද මේ සමහරක් වෙලාවට වීඩියෝ කරන්න බෑ හිර වෙනවා. පරණ වීඩියෝ තියෙන ඔක්කොම ඩිලීට් කරලා දාන්න ඕනේ. YouTube එකට දාන්න වීඩියෝ ගත්තාම ඒවා ඩිලීට් වෙන කරන්නේ නෑනේ. ඩිලීට් කරන්නේ නැතුව ඩිලීට් වෙන්නේ නෑනේ. ඒකෙන්ද අනිවාර්යෙන් මේ ඩිලීට් කරන්න ඕනේ. ඒකෙන්ද වීඩියෝ කරනකොට ස්ලෝ වෙනවා. මුලකෙයියක හැඳි ගන්නවා. මොකද මේ මුලකෙයිය හදනකොට ගින්දර සැරට දාලා බැරි හින්දා මං ගින්දර අඩු කරලා තමයි. මොකද කොළ පාට මුලකෙයිය කියන්නේ කොළ පාට තියෙන්න ඕනේ. ඒකින්ද හදනකොට ඉතින් කෑම 3-4ක් හදනවා. මොකද ඉතින් කරන්නේ?
ෆ්‍රයිඩ් රයිස් හොඳයි ලුණු කොළයි ගෝවයි පුංචිවට කපලා දාලා හදනවනම් ඒත් ඉතින් මොකද කරන්නේ නැති දෙයට මේ විදියට හදලා ගත්තා ඉතින් කුකුලෙක් තම්බල ඉවර වෙලා ඔය වතුර ටික මුලකේ හදන්න ගත්තා කුකුලා අවන් එකට දැම්මා ඒක රෝස් වුණාම ෆ්‍රයිඩ් රයිස් එක උඩින් තියලා කට්ටිය ඉතින් කනවා මොකද ඉතින් කරන්නේ මේ රටවලටම වහුවෙන හැමදේම කණ්ඩ බලාගෙන එන්න ඕනේ. මොකද මේ රටවල ඉතින් ලංකාවේ වගේ හැමදේම කරන්න බෑනේ. මේ බලන්නකෝ මම මේ ගත්තේ බාස්මති මේ හාල් එක නෙවෙයි. ඒක හින්දා බලන්නකෝ මම බාගෙට බත් එක උයලා ගත්තේ වෙනවට හොඳට ඇටේ වෙනමම තියෙනවා. හෙට මගේ උපන්දිනේ. රෑ වෙලා කේක් එකක් හදන්න කියලා හිතාගෙන ඉන්නවා. ඒ මුණුත් මම වීඩියෝ එකක් දාන්නම්කෝ. මේ මම වැඩිපුරම හදන්නේ කේක් දොඩම් දාලා එහෙමුණොත් මම රැයට වීඩියෝ එකක් දාන්නම්කෝ හෙට මාර්තු 31 හෙට මගේ උපන් දිනේ මම වීඩියෝ එකක් දාන්නම්කෝ හෙට මාසේ අන්තිම වෙනිදා අඟහරුවාදා එහෙමනම් ආයෙමත් වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලා ඔක්කොටම අල්ලා දෙයියන්ගේ පිහිටයි කරදර නැතුව